මොකෝ උඹලා කවුරු හරි කූරිය ගහලවද? පිස්සුද? අපේ කවුරුත් කූරිය ගන්න නැහැ. උඹලා කවුරුද කූරිය ගහලත් දන්නේ. අපේ එකෙක් මරනකොට මෙහෙම අඬනවද බං? උඹලා එක්ක රෙද්ද තමයි. උඹේ මොකක් හරි නෝන්ඩි වුණාද? පිස්සුද? ඔගේ එහෙම මුකුත් නෝන්ඩුන්නේ නැහැ. අර බැඳපු ගෑණිගේ සීන් එක. දෙද්දක් කතා කරා. මගෙන් අහන්නේ ගෑණිගෙන ආඩින්කෝ. හරි. මොකද උනේ කියන්නකෝ. මගේ නෙමෙයි මගේ පුතන්ඩියගෙන් මහගන්න. මේ සැරේ පන්තියේ 29 වෙනියා. ජීයෝ. ඕකට දැන් මේ ලෝක විනාශය වුණා වගේ දඩි පිටිය මට කෝල් කරේ. යකෝ ඔෆිස් එකේ වැඩ කෝටියක් තියාගෙන මම මේ දුවගෙන ආවේ. මොකක් හරි කේසයක් කියලා හිතාගෙන. ළමයා පන්තියේ 29 වුණා කියලා අම්ම කෙනෙක් කොහොම කොටු පෙරාගෙන අඬනවද? ඈ මොන විලිලා කියලා කියලාද මේ? මට තියෙන හිතේ වේදනාව දන්නේ මමනේ. අල්ලපු ගෙදර ළමයා 5 වෙනියා. වෙලාවට ඌ 5 වෙනියා උනේ. පළවෙනියා වුණා නම් අද අපේ ගෙදර මලගයා. දැන් අපේ ළමයා කී වෙනිය වුණොත් ඔයා ඔහොම අඬන්නේ නැත්තේ? දුගානේ 4වත් වෙන්න ඕන. අල්ලපු ගෙදර එක 5 වෙනියන්නේ. කම්සලට හංගින්නෝ. කම්සලව තේරෙන්නේ නැහැ. නැට්ටා. දව්ගෝ කවුද දන්නේ නැහැ මැට්ටා. අපිම පන්ති අන්තිමේ වෙලාවත් ඔහොම අඬන්නේ නැහැ කවදාවත්. මේ ළමයා 29 වුණා කියලා ඔහොම අඬන්නේ. අනිත් එක මේ වෙණියෙක් වැඩක් නැහැ අනේ. ළමේ ලකුණු අරන් තියනව නම් එච්චරයිනේ. ලකුණුත් මදි නිසානේ ඔහොම වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් ඔය අල්ලපු ගෙදර ළමේ ලකුණු අරන් තියන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ. මං දැකලා තියෙනවා මේ ළමේ ඕන තරම් සෙල්ලනුත් කරනවා. ඒ ගෙදර නෑ මේ වගේ යුද්ධයක්. මේ මන්නම් කියන්නේ අපි ওই මිනිස්සුත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලුවොත් නකෝ. මේ මොන ලැජ්ජ නැති වැඩක් ගන්නේ? එතකොට කොහොමද අපි මේ මිනිස්සු සෙකන් දෙනවන්නේ? ඒ ගෙදර පොඩි එකා ඉඳලා කියන්නේ බොරු. මෙයාට දවසක් ඒ ළමයා කිව්වලු සුරංගනාවියක් ගෙදරටම ඇවිල්ලා ඒ ළමයාට පන්ති කරනවා කියලා. ඔය බොරු සුරංගනා කතා අහගන්න අපි ඕකුන්ට කතා කරන්න ඕනද? කතා කරන්නේ නැතුව ඔක හොයාගන්න ක්‍රමයක් නැහැ.